සුබ දවසක් වේවා හැමෝටම. ඔයගොල්ලන් අර බල හිටපු වීඩියෝ එක ගල් අලවන වීඩියෝ එක. අන්න ඒ වීඩියෝ එක තමයි අද මම ගෙනාවේ. කියන්නේ මේක මේ දවස් දෙකක් තියන්න ඕනේ මේ පදම් වෙන්න. මගේ කලිනුත් කිව්වනේ දවස් දෙකක පස්සේ තමයි ඔක් ගන්නෙ. පදම් වුණාට පස්සේ මොකද උණු වල තියෙන සැර බහැලා කරලා ඔක්කොම යන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔක් ගන්නෙ මේ පදමට. ඊට පස්සේ ඔය තියෙන ඔය ගල්. ඔය ගල තියලා මේ ගල් තමයි අලවන්නේ. මේ අපි කියන හුණු බදාමේ දාලා ගල අලව ගන්නවා කියලා අපි කියන්නේ. හුණු බදාමේ දානවා කියලා කියන්නේ. රාසවතද වට්ටෝරුවෙන් අරගෙන හුණු බදාමේ දාලා මේ ඔය වගේ අතේ තියෙන ගල් අලවනවා. දැන් මම හීට් කරන් තියාගෙන ඉන්න ටික ඔය තෝරකට ඔක්කොම තියෙන්නේ. එතකොට මේ මම දැන් මේ යාල වීඩියෝ එක අතරින් ඔයගොල්ලන් ගල් කැලි කීපයක් මේ අලවලා පෙන්නන්නම්. දැන් මේ ගල තියලා අලවලා පෙන්නන්නම් හරියට. එතකොට ඔයගොල්ලන් ඒ විදිහට බලලා මේ ගල් ටික හදාගන්න. එතකොට තමයි ලේසි නැත්තම් බෑ. ඔන්න ඔය ඉතින් ඔන්න හුණු ගුලියක් ගන්නවම අරගෙන මේ අල්ලට තියලා මේ සම්පූර්ණ මේ අර රවුම් කරගන්න නැත්තම් බෑ. මේ අතේ ඇලෙනවා ඔයගොල්ලෝ පොල් තෙලියක් ගන්න. මට නම් ඉතින් අවුලක් නැහැ. පුරුදු වෙන්න. සෝම චුට්ටක් ඉදන මැද්දෙන් ඔන්නෝම තියලා ඊට පස්සේ මේ ගල ගන්න. ගල අරගෙන මේ උන් මැද්දෙන් තිය. මැද්දෙන් තියලා අතින් අර මහ බඩැඟිලි චුට්ටක් අද කරන්න ඉතින්. එන්නේ ලොකු ගලට ලොකු අර හුණු ගුලිය පොඩි ගලට මේ පොඩි හුණු ගුලියක් තමයි දාන්නේ. වෙනයි දාලා ඔහොම රවුම් කරගෙන හදාගන්න. ඉතින් මේ අර හුණු බදාමේ රාසවසද හුණු බදාමේ හදාගන්නකොටත් ඒකත් මේ අර පොඩ්ඩම දියාරොට මේ සාමාන්‍ය ගන්නට හදාගන්න. දවස් දෙකක් විතර යන පදම හරි වෙලා වතුර ටික අඩු වෙලා ගන්නට එනවා ඒකේ. ඉතින් වෙනවනේ. පොඩ්ඩක් අතේ ඇල්ලෙන නොවන ගන්න කරගන්න. ඔය ප්‍රීපෝම් කරපු ගලක් මම ඔය මාහු ගලක්. ආයි තව පොඩ්ඩක් පාට ගන්න මම අර මේ අර හීට් කරන්න ඉන්නේ තව ටිකක්. කැරට් 40 ගලක් ඔය. ඔයගොල්ලෝ මම ඕල් ෂේප් එකට ප්‍රීපෝම් කරලා හදලා තියෙන්නේ. මම තමයි ප්‍රීපෝම් කරේ. මේ ඒක දැක්කනේ. ඒකට ලොකු හුණු බදාමයක් දාන්නේ. වෙනවනේ. ලොකු හුණු ගුලියක් ගන්න එක ලොකු ගලට. ඊට පස්සේ ඔහොම මැද්දෙන් තියන්න. තියලා ඇඟිල්ලෙන් තද කරා. අනයි මම ඇඟිල්ලෙන් ඔය පොඩ්ඩක් තද කරා. අතොල වහින ඇඟිල්ලෙන් තද කරලා ගන්න. හැබැයි මස පොඩ්ඩක් ගලට පොඩ්ඩක් මස තියෙන්න ඕනේ. ඒ කියන්නේ හුණු බදාම පිටිපොට තියෙන්න ඕනේ. ගල ළඟටම තියෙන්න බෑ. ඒතකොට හීට් එකේදී ගල පුපුරන්න පුළුවන් කොච්චර ප්‍රීෆෝම් කරලා පළුදු ගාලා දැම්මා. හොඳයි අනිත් එක තමයි කොහොමත් මේ ගල් දානකොට මේ පළුදු ගාලා දාන්න ඕනේ. පළුදු ගාලා ප්‍රීෆෝම් කරලා හැඩි හදලා දැම්මත් අවුලක් නෑ. මේ අනිවාර්යයෙන් පළුදු ගාලා දාන්න. ඒ වුණත් ගල පුපුරන්න පුළුවන්. ඇතුලේ මේ ට්‍රැක් යන්න පුළුවන්. ට්‍රැක් ගිහලා ගල දෙකම මැද්දෙන් කැඩෙන්න පුළුවන්. ඕනම ගල. මේ දැන් මම මේ ගල ගන්න ඕක මේ පළුදු ගාපු ගලක් ඕක. ඔක තෝර කට්ටයක්. පළුදු ගාපු ගලේ තමයි මේ සම්පූර්ණ දාලා මේ ඔය දැන් ටෝච් එක ගාලා වෙන්න. පළුදු ගාපු ගලක් ඕක. ඊට පස්සේ මේ සම්පූර්ණ මේ අයිත් එකට හුණු ගුලිය දාලා හදනවා මම එකක් පෙන්නන්න. හරිද? හුණු ගුලිය. සාමාන්‍යයෙන් ඒකේ ගලේ සයිස් එකට හුණු ගුලිය ගන්න. හුණු ගුලිය දාලා අදලා මේ මැද්දට සාමාන්‍යයෙන් අර ඩොටක් තියෙන අපේ ඇඟිල්ලෙන් පොඩ ඩොටක් වගේ ඇතුළට තද කරලා ඒක ඉතින් ඒකත් ගන්නට වහන්න. දාලා මේ මසේ සයිස් එකට හදාගන්න එක. නැත්තම් බෑ. ලොකුවටම අන්න ඔය විදිහට. හයි හදලා අන්නෝ මේ රවුම් කරගන්න ඕනේ ටික ගල් කැලි 30 40ක් කරන උලන් ට්‍රේනින් එක එනවා ගන්නටම. වෙනවනේ. මම දැන් පොඩි ගලකට දාලා පෙන්නන්න. පොඩි ගලකට. අර පොඩි ගලට පොඩි හුණු ගුලිය, ලොකු ගලට ලොකු හුණු ගුලිය. එන ලේසි මේක. මොකද සමහර කට්ටිය මම දැකලා තියෙනවා මේ පොඩි ගලට ලොකු හුණු ගුලිය දාලා මම ඉස්සලා ලොගෑම ඒක වැරදි. ඒතර ගල ඉනකෙද හීට් වෙන්නේ. හීට් වෙන වෙලා යනවා පාපිරාවස් කරන පාට එන්නේ. එහෙම බෑ. ලොකු ගලුවට ලොකු හුණු ගුලියත් පොඩි ගලට පොඩි හුණු ගුලියක් දාන්න ඕනේ. මස පොඩ්ඩක් වැඩිපුර තියෙන්න. ගල ළඟටම නෙමෙයි. පේනවද දැක්කනේ? අරකට ලොකු හුණු ගුලිය මේකට පොඩි හුණු ගුලිය. එන ලේසි මේක. ගල් කැලේ 30 40ක ඔක හුණු ගුලිය හදුවාම ඔයගලන්ට මේ හරියටම මේ අත්ත දාලා ගන්න පුළුවන්. කියන්නේ ට්‍රේනින් කරගන්න පුළුවන් එක. මම ඔයාලට දැන් පෙන්නන්නම් මේ අර මේ තෝර කට්ටයක්. තෝර කට්ටයක් පෙන්නන්න. ඒතර ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. අර නෝම දාගන්න මේ කිරි හට්ටියකට හරි. නැත්නම් මේ ප්ලාස්ටික් එකට තියන්න එන්නපා කිරි හට්ටියකම තියාගන්න. මම ඉස්සෙල්ලා කිව්ව තෝර කට්ටිය කියලා. තෝර කට්ටිය මාංකුවේ දෙකම එක ළඟගෙන අඳුරගන්න අමාරුයි. දන්න කෙනෙක් දන්නවා. ඉතින් ඔය කාට ගතිය තියෙන්න ඕන තෝර කට්ටිය. ඕක හීට් කරාම තමයි පච්ච තෝර හරි පිටර එළියේ තියෙන ග්‍රීන් සර්කල් හරියන්නේ. මම ඒකත් පෙන්නන්න මම හීට් කරපු ගලක තෝරන්න පෙන්නන්න වීඩියෝ එක අතරේ. ඔක බලගන්නක. ටෝච් එක ගෙවුවාම මේ කාට ගතිය තියෙන ගල ඉන්නේ. දැන් මම කරන්නේ මේ ගල බලන්න කොහෙද? දැක්කා. මම හීට් කරපු අර වගේ අර කරවයි කාට තියෙන ගතිය හීට් කරලා ගත්තාම ඔන්න ඔය මේ කොළ පාට එන්නේ. පිටර එළියේ නෑ ටෝච් එක ගහුවම හරි අවුටර් ලුවම හරි එන්නේ. මට ඔය පච්ච තෝරට මම ගත්තේ. ඔය තාඩියක් මේ තාඩිය පිටුවත් මේ එළියේ පිටර එළියේ තියෙන ගලක් එනවා. වෙන ගලේ ලස්සන කොහොමද කොළ පාට? අර මම ඉස්සෙල්ලා වෙන කාට තියෙන ගල තමයි ඕක. ඒ කියන්නේ ඒ ගල නෙමෙයි. ඒ ගල జాතිය එකක් ඕක. ඊට පස්සේ මේ කට්ටන් පොලිස්.
කට්ටන් පොලිස් හැබැයි මේ ඔය හුණු ගුලිය දාලා ඒ විදිහට කරන්න බෑ. ඒකට වෙන ක්‍රමයක් තියෙනවා. කියන්නේ හුණු ගුලිය දානවා කට්ටන් පොලිස් ගල් වලට. දාලා ඒකට අමතරව තව වෙන ක්‍රමයක් තියෙනවා. ඒක මම ඊළඟ වීඩියෝ වලට මම කියන්නම්. මේ වීඩියෝ එකෙන් බෑ. මොකද වීඩියෝ දික් වෙනවනේ. වැරදිලාවක් මම මේ පෙන්න සුදු හුණු ගුලිය තියෙන්නේ. ඕක දාන්න යන්න එපා කට්ටන් පොලිස් තරක් මේ රෆ් ගල් වලට. දාලා නිකන් සමහර කට්ටිය අහන්නේ මම කියන්නේ. ඒව දාලා පුළුවන් දාලා බලන්නකෝ නිකන්. නිකන් තියලා ඔහොම තියලා තියන්නකෝ මොකක්ද වෙන්නේ කියලා බලන්න. එතන මේ කට්ටන් පොලිස් එකේ අර වීඩියෝ තියෙන එක මේක වීඩියෝ මම ඊළඟ මේ පාර ගේන්නම් කට්ටන් පොලිස් එකේ. වීඩියෝ එක කරන්න අනිවාර්යයෙන්. මේ දැන් ඔක ටික බලන්න. මේ එතකොට මේ කට්ටන් පොලිස් එක මේ හදන විදිහ. වීඩියෝ සම්පූර්ණයෙන්ම වීඩියෝ ගේන්න. මොකද ඔය ක්‍රමය නෙමෙයි තියෙන්නේ. වෙන ක්‍රමයක් තියෙන. ඔය විදිහටම කියන්නේ හුණු ගුලිය දාලා හදලා වෙන ක්‍රමයක් තියෙනවා ඒක කට්ටන් පොලිස් වල. ඔය විදිහට කරන්න යන්න බෑ. කට්ටන් පොලිස් ගාලා එක්ක මැද්දෙන් පැලෙන්න පුළුවන්. නැත්නම් පළුදු වැඩි වෙන්න පුළුවන්. ඒ ක්‍රමෙම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න. හොඳයි. ඊට පස්සේ මේ හුණු ගුලිය හදාලා පස්සේ මෙතන මොන වගේ මේ කිරිහට් එක තියාගන්න. හොඳයි. ඔය කිරිහට් එකේ තියෙන පොඩි ගල් වල පොඩි හුණු ගුලිය ලොකු ගල් වල ලොකු හුණු ගුලිය. ඔක පැය 24ක් තියන්න ඕනේ. අනිවාර්යයෙන් පැය 24ක් තියන්න. ඊට පස්සේ අන්න ඔයගේ සුදු පාට වෙනවා. හොඳයි. ඔයගේ අනිවාර්යයෙන් ඔය සුදු පාට ගලක් වගේ වෙනවා. ඕක තමයි අපි පුච්චන්න දාන්නේ. එහෙම නැතුව ඒ වෙලාවෙම අර හුණු ගුලිය දාලා ඒ වෙලාවෙම දාන්න කිව්වොත් එහෙම ගලට එක්ක ඩැමේජ් වෙන්න පුළුවන්. අපි හිතන ප්‍රතිඵල එන්නේ නැහැ. වෙන ඒ සුදු වෙලා තියෙන විදිහ. ලස්සනට ඔක්කොම ගල් ටික සුදු වෙලා මේ තිබ්බ ගල් ටික ඔක්කොම සුදු වෙලා තියෙනවා. ඔය මම පුච්චන්න තියෙන ගල් ටික. ඔය විදිහටම සුදු වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න ඔයගේ මේ හදිස්සි දැන් හුණු ගුලිය දාලා ඔයගේ පිපුරොත් ඔය ගල් දාන්න යන්න එපා. ඔය ගල් කෙලින්ම අයින් කරන්න. අයින් කරලා ඔය හුණු ගුලිය ඔක කඩලා අයින් කරලා හුණු ගුලිය අයිත් අලුතින් හුණු ගුලිය දාන්න. ඕවා දැම්මත් එම ගල පැලනවා. ඉවරයි. පුළුවන් නම් මේ වීඩියෝ එක මේ හැමෝටම කාටට බලන්න ෂෙයා කරන්න. මම ජයන්ත ජේම්ස් කල්බෝවිල TikTok, Instagram, YouTube හැම එකෙම මේ වීඩියෝ එක දානවා. ඔයගොල්ලන් බැලුවගේ අනිත් කට්ටියට බලන්න මේක ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකේ මම ගේන්න කට්ටන් පොලිස් ගාලා හුණු ගුලිය දාලා ඒකට වෙන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට මේ හුණු ගුලිය දාලා ඒ විදිහට හදාගන්න ක්‍රමය මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න. මම නැවතත් කියනවා මම ජයන්ත ජේම්ස් කල්බෝවිල වීඩියෝ බලන්න ෂෙයා කරන්න හැමෝටම.